අද එහෙනම් බලමුද සැලොන් එකේ බිසි දවසක් ගෙවුණු විදිය කොහොමද කියලා. ඉතින් ඔයාටත් ඉන්නේ මේ වගේ සපෝටිව් හස්බන්ඩ් කෙනෙක්ද? කොච්චර බිසි වුණත් සැලොන් එකට එන අයව ආපහු හරවලා යවන්න බෑනේ. මේත් ඒ වගේ වෙලාවක්. මාවම හොයාගෙන එන ඔයාලට මං ගොඩක් ආදරෙයි ඉතින්. මේ ඉන්නේ හස්බන්ඩ්ගෙන් මේකප් කරගන්න ආපු මගේ ආදරණීය කස්ටමර්ස්ලා. ඉතින් මහත්තයෝ එයාලව හරි ලස්සනට ඔයාගේ අතින් හැඩවෙනවා දකිද්දී ඔයා වගේ හරි දක්ෂ සපෝටිව් හස්බන්ඩ් කෙනෙක් ලබන්න මං කොයිතරම් වාසනාවන්තද කියලා මට හිතෙනවා. ඉතින් මහත්තයෝ මට හරි සතුටුයි ආඩම්බරයි මගේ ආසාවට මගේ කීමට මං ආස කරන දේවල් ඉගෙන ගත්තාට. ඔයා ගැන මං මෙහෙම කියන්නම්. ඔයා හරි ආදරණීය පිරිමි ළමයෙක්. බලාපොරොත්තු නොවුන තරමට මගේ ජීවිතේ ආදරෙන් පුරවපු. ආදරෙයි මං.